ඔයාට කවදා හරි දැනලා තියෙනවද දවස් ඉවර වෙද්දී ඔයාගේ ඇතුලෙන් පොඩි කටහඬක් ඇහෙනවා. ඒ කටහඬ අහනවා අද දවසෙත් ඔයා මොනවද කළේ කියලා. අපි හැමෝම ජීවත් වෙන්නේ බොරුවක් ඇතුලේ. අපි හිතනවා අපිට ફોකස් නැත්තේ අපි කම්මැලි නිසා කියලා. නෑ, ඔයා කම්මැලි නෑ. ඔයා බයයි. ඔයා බයයි ඔයාගේ හීනවලට. ඔයා බයයි තනියම ඉන්න. ඒකයි ඔයා හැම තප්පරෙම ෆෝන් එක අතට ගන්නෙ. මොකද නිශ්ශබ්දතාවය ඇතුලේ ඔයාට ඔයාගේ ෆේලියර්ස් මතක් වෙනවා. අද වීඩියෝ එක ස්ටඩි ටිප් එකක් නෙවෙයි. මේක ඔයාගේ බ්‍රේන් එක රීරයිට් කරන විදිය ගැන. අද ලෝකේ හදලා තියෙන්නේ ඔයාව දුර්වල කරන්න. සෝෂල් මීඩියා, නිවුස්, නොටිෆිකේෂන් මේ හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ ඔයාගේ අවධානය හොරකම් කරන්න. සාමාන්‍ය මිනිස්සෙක්ට විනාඩි 10ක් එක දිගට එක දෙයක් කරන්න බෑ. එයාලා සොම්බීස්ලා වගේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා. හැබැයි මතක තියාගන්න සාර්ථකත්වයේ තියෙන්නේ නොයිස් එක ඇතුලේ නෙවෙයි. සාර්ථකත්වයේ තියෙන්නේ සයිලන්ස් එක ඇතුලේ. ෆෝකස් කියන්නේ පොතක් දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි. ෆෝකස් කියන්නේ මුළු ලෝකෙම කෑ ගහද්දී තමන්ගේ වැඩේට විතරක් ඇස් දෙක යොමු කරන්න පුළුවන් මානසික ශක්තියට. ඇයි ඔයාට ෆෝකස් කරන්න බැරි? මොකද ඔයාගේ මොළය හොයන්නේ ෆන් එක. හැබැයි ඇත්ත කතාව මේකයි. රියල් වර්ක් is boring. බිස්නස් එකක් හදන එක boring. පාඩම් කරන එක boring. ජිම් එකේ යකඩ උස්සන එක boring. ඒ නිසා තමයි 99% මිනිස්සු ඒ දේවල් අතාරින්නේ. ඒකයි 99% මිනිස්සු සාමාන්‍ය විදිහට මැරිලා යන්නේ. ඔයාට අර 100ට එක්කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයා ඒ බෝඩෝම් එකට ආදරය කරන්න ඕන. අනිත් අය ෆන් එක හොයද්දී ඔයා අමාරු දේ තෝරගන්න ඕන. ෆෝකස් එක දිගටම තියෙන්නේ කාටවත් පේන්නේ නැති අඳුරු කාමරයක් ඇතුලේ තනියම වැඩ කරන මිනිස්සයා ළඟ විතරයි. The method. එහෙනම් කොහොමද අපි මේක කරන්නේ? ක්‍රමය සරලයි. පළවෙනි එක පැනලා යන එක නවත්වන්න. වැඩ කරන්න වාඩි වුණාම අමාරු හිතුන ගමන් ෆෝන් එක ගන්න එපා. ඒ අමාරු වෙලාව තමයි ඔයාගේ ફોකස් මසල් එක හැදෙන වෙලාව. ඒක හරියට ජිම් එකේ අන්තිම රෙප් එක ගැහුවා වගේ. ඒ වේදනාව ඉවසන්න. දෙවෙනි එක the 4-hour rule. දවසම වැඩ කරන්න එපා. මිනිස්සෙන්ට දවසම ඩීප් ෆෝකස් එකේ ඉන්න බෑ. දවසට පැය 4ක් අවම වශයෙන් වෙන් කරන්න. ඒ පැය 4 ඇතුලේ ලෝකෙට හෙන ගැහුවත් ඔයා පුටුවෙන් නැගිටින්නේ නැහැ කියන මානසික මට්ටමක ඉන්න. No phone, no music, just you and the work. And focus එක නැති වෙන හැම වෙලාවකම ඔයාගේ ඔළුවට ගේන්න ඔයා ඒ වැඩේ නොකරොත් අවුරුදු 5කින් ඔයාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා. ඒ බය හැම වෙලාවෙම ෆෝකස් එක හදාගන්න පාවිච්චි කරන්න. අවසාන වශයෙන් ෆෝකස් කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක තීරණයක්. මේ වීඩියෝ එක ඉවර වෙච්ච ගමන් ඔයා ආයෙ තව ස්ක්‍රෝල් කරන්න යන්න එපා. ෆෝන් එක පැත්තකින් තියලා ඔයා කරන්න අවශ්‍ය දේවල් කිහිපයක් ලයිස්තුගත කරගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න කවුරුත් දෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. අද ඉඳන් නිකන් ඉන්න ඇවරේජ් මිනිස්සෙක් වෙන එක නවත්වන්න. බය නැතුව ඔයා ඔයාගේ වැඩේ කරන්න. පස්සේ ප්‍රතිඵල කතා කරමු. ජය වේවා.